අනිත් හැම රටකටම වඩා එංගලන්තය අධ්‍යාපනයට වර්ක් කරන්න පදිංචි වෙන්න මම තෝරගත්ත සහ මගේ ළමයි තෝරගත්ත ප්‍රධානම කරුණු ටික තමයි මේ. ඔයාලට තාමත් තියෙනවා ටයිම් එක ඔයාලට තාමත් ටයිම් එක තියෙනවා සෙප්තැම්බර් වලට ඇප්ලයි කරන්න. ඒක නිසා අයිබෝවන් ඔයාලා හැමදෙනාටම අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මගෙන් පහුගිය අවුරුදු 11 ඇතුළත මෙහෙට ආපු ස්ටුඩන්ට්ස්ලා ඇයි අනෙකුත් හැම රටකටම වඩා එංගලන්තය එයාලගේ අධ්‍යාපනයට වර්ක් කරන්න සෙටල් වෙන්න ඒගොල්ලෝගේ ජීවිතේ ඉතුරු කාලය මෙහෙ ගෙවන්න ඇයි තෝරගත්තේ කියලා. ඔය ඔක්කොම තෝරගන්න කලින් ඉස්සෙල්ලම තෝරගන්නවනේ මම යන රට මොකද්ද කියලා. ඉස්සෙල්ලම තෝරගත්තේ ඒක මමත් එහෙමයි අපි හැමෝම එහෙමයි. එතකොට ඔන්න ඔය තීරණය ගන්න බලපාන ඔයත් කන්සිඩර් කරන්න ඕන ප්‍රධානම කරුණු ටික තමයි අද මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ළමයි පළවෙනිම දේ තමයි අපේ ළමයි මම අපි හැමෝම බලාපොරොත්තු වෙන පළවෙනිම දේ තමයි මාස්ටර් එක මෙහි අවුරුද්දක කාලයක් තමයි තියෙන්නේ. එතකොට ගොඩාක් රටවල් වලට වඩා easily especially යුරෝප් රටවල් වලට වඩා easily මෙහි මාස්ටර් එක අවුරුද්දෙන් ඉවර කරලා අර ක්වොලිෆිකේෂන් එකම අර ක්‍රෙඩිට් ගානම අවුරුද්දක් ඇතුළත වර්ල්ඩ් ක්ලාස් යුනිවර්සිටි එකකින් ගන්න පුළුවන්. දෙක අවුරුදු දෙකක් මාස්ටර් එක කරද්දී ඔයා දන්නවා කොස්ට් එක කොහොමද කියලා. මම දන්නවා අපිට කතා කරන්නේ ගොඩාක් ලාඩ ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ගොඩාක් රටවල් ගැන බලලා තියෙනවා. අවුරුද්දක මාස්ටර් එකක් කරද්දී යන වියදමයි අවුරුදු දෙකක් කරන්න මාස්ටර් එකේ යද්දී යන වියදමයි ඔයා දන්නවා. එතකොට වියදම ගැන කිව්වොත් අනිත් රටවල් වල වියදම උදාහරණයක් විදිහට අපි ගමු ඕස්ට්‍රේලියාව. අපි ගමු නැත්නම් නිව්සීලන්ත. ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත වල යන වියදමට වඩා එංගලන්තේ වලට මාස්ටර් එකක් කරන්න යන වියදම හරියටම කිව්වොත් percentage එකක් වයිස් ගත්තොත් 35% වගේ තමයි එංගලන්තයේ ටියුෂන් ෆී එක මාස්ටර් එක කරන්න ගෙවන්න ඕනේ. දෙවෙනි එක වියදම. තුන්වෙනි එක ෆන්ඩ්ස්. මෙහෙට එන්න ඔයාට source of funds පෙන්වන්න අවශ්‍ය නැහැ. හරිද? කොහොමද සල්ලි ආවේ? මේවා කොහෙන්ද එන්නේ? කාගෙන්ද ලැබෙන්නේ? ඒ කිසිම දෙයක් තාම අද මම මේ වීඩියෝ එක දාන මොහොත වෙනකන් පෙන්වන්න අවශ්‍ය නැහැ. පෙන්වන්න වෙයි next year එක අවසානයේ වගේ පෙන්වන්න වෙයි. යම් හේතු අපිට මෙහෙන් ලයිට්ස් පත්තු වෙලා තියෙන නිසා මම කියන්නේ පෙන්වන්න වෙයි. අද මම මේ මොහොතේ නෑ කියන්නේ සෙප්තැම්බර් වලට ඔයා එනකම් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක කන්ෆර්ම්. ඊළඟ කාරණේ තමයි ඔයාට මෙහෙට එන්න IELTS අවශ්‍ය නැහැ. IELTS නැතුව දැන් ගොඩක් රටවල් වලට කියනවා දැන් ඔස්ට්‍රේලියාව ගන්නකො IELTS අවශ්‍ය නැහැ. ඇඩ්වර්ටයිස් කරනවා. හැබැයි ප්‍රොසෙස් එක කරගෙන යද්දී ඒජන්ට් කියනවනේ දුවට මේ මෙහෙම දැම්මොත් ඔයාගේ වීසා එක රිෆියුස් වෙනවා IELTS කරමු. ඒ මොකද? එහෙම දේවල් තියෙනවනේ. ඉතින් එංගලන්තේ IELTS නැතුව ඔයාට මෙහෙට එන්න පුළුවන්. ඒකට වීසා එකට කොහෙත්ම බලපාන්නේ නැහැ. මොකද මේ රට ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. මේ රට ඔයාගේ යුනිවර්සිටි එකෙන් දෙන ડોකියුමන්ට් එක ට්‍රස්ට් කරනවා. ඒක නිසා ඒගොල්ලෝ IELTS අවශ්‍ය නැහැ. ඔයාට ඒ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් මෙහෙට එන්න පුළුවන්. ඒක ඊළඟ කාරණේ. හතරවෙනි කාරණේ ඔයාගේ ෆයිනෑන්ෂල් 28 days මැචුර් වුණාම හොඳටම ඇති. මාස 6 අවුරුද්ද ඒ දේවල් මැචුර් වෙන්න අවශ්‍ය නැහැ. 28 days මැචුර් වුණාම ඇති. ඊළඟ කාරණේ තමයි ඔයාට ඉගෙනගෙන ඉවර වෙලා අවුරුදු 5ක් මෙහි වැඩ කළා easily ILR එහෙම නැත්නම් permanent residence වලට යන්න පුළුවන්. permanent residence වලට යද්දී ඔයා ඉගෙනගත්ත subject එකකට අදාළ job එකක් හොයාගන්න ඕනි කියලා නෑ. ගොඩක් රටවල් වල එහෙමයි. උදාහරණ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඒ රටවල් වල ඔයා ඉගෙනගත්ත subject එකෙන් ඔයා job එකක් හොයාගෙන ඕනේ. එතනින් skill visa එකට යන්න. මෙහෙ එහෙම නෑ. ඔයාට හම්බ වෙන ඕනම certificate of sponsorship එකකින් ඔයාට පුළුවන් ඔයාගේ permanent residence වලට යන්න. permanent residence වලට ගිහලා එහෙම නැත්නම් ILR එකට ගිහිල්ලා easily ඔයාට ඔයාගේ citizenship application එක lodge කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ කරුණු මේ අනිත් එක visa process අමතක වුණා. visa processing time එක. ඔයාට visa process වෙන සාමාන්‍යයෙන් සති දෙකක් වගේ ඇතුළත යන්නත් පුළුවන්. සතියක් විතර ඇතුළත visa අරන් දෙන්න මට හැකියාව තියෙනවා. කියන්නේ visa processing times ඉතාමත් අඩුයි. ඊළඟ කාරණේ තමයි මේ රටේ ඉගෙන ගත්තට පස්සේ ඔයාට PSW එක graduate route visa එක එහෙම නැත්නම් post study work search visa එක අවුරුදු දෙකකට දෙනවා. ගොඩක් රටවල් වල අවුරුදු 2-3 දෙනවා. මෙහි අනිවාර්යයෙන්ම අවුරුදු 2කට දෙනවා. සමහර රටවල් වල මට ආරංචි ඒගොල්ලෝ එක අවුරුද්දට අඩු කරන්න යනවා කියලා සමහර රටවල් වල නැති කරන්න යනවා කියලා. එංගලන්තේ අනිවාර්යයෙන්ම 2 years වලට ඔයාට ලැබෙනවා PSW එක. ඒක ඉතාමත් ලොකු කාරණයක් මම මෙයට එන්න තීරණය කරාට. අනිත් එක ළමයි ඔයාගේ ප්‍රොෆයිල් එක හරියට හදලා දැම්මොත් අනිවාර්යයෙන්ම මෙයට වීසා එක සක්සස් කරගන්න පුළුවන්. මගේ පහුගිය අවුරුදු ගාන ඇතුළත අන්සක්සස්ෆුල් කේස් කිසිම දෙයක් නැහැ. එතකොට මට ඔයාගේ වීසා එක මේ සැප්තැම්බර් වලට ගැරන්ටීඩ් කිසිම මුදලක් අය කරන්න නැතුව ලස්සනට කරලා දෙන්න හැකියාව තියෙනවා. මට තාමත් තියෙනවා ටයිම් එක මට තාමත් ටයිම් එක තියෙනවා සෙප්තැම්බර් වලට ඇප්ලයි කරන්න.
ඒක නිසා පහල තියෙන අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන කන්ටැක්ට් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. අපි කියන්නම් කොහොමද ඔයක මේ වගේ සිදුවීම් මෙහෙ වෙනවා. බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් හරිම ලස්සන රටක්. මේ අපි මම එක්ස්පීරියන්ස් කරන දේ අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරන්න ළමයි. ඒක නිසා අපිට කෝල් එකක් දෙන්න. අපි කියලා දෙන්නම් ඔයාට මට මේ ලැබෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ලබා ගන්න කියලා ලස්සනට මේ රටේ ඉඳගෙන. ඒකන එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අලුත් අප්ඩේට් එකක් හමු වෙනකම් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. ආයිබෝවන්. මගේ නම කසුන් විතාරණගේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආපහු හමු වෙනවා. Thank you.